හොඳයි විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙන සුන්දර ශනිදා වැඩසටහනත් එක්ක සාමාන්‍යයෙන් තරංග පොත් කියවන්න ගොඩක් ආසයි නේද? ගොඩක් ආසයි. ඒ වගේම තමයි පොත් ලියන්න පොත් කියවන්න දැන් වර්තමානයේ ගොඩක් කැමති පිරිසක් වැඩි වෙලා තියෙනවා. ඒකට ඇත්තට මේක සතුටට කාරණාවක්. ඉතින් අද දවසෙත් අපිත් එක්ක එකතු වෙන පොත් ලියන ඒ වගේම අලුත් පොතක් එළි දක්වන්න සූදානම්ින් ඉන්න පොත තමයි රූපකථා ඉතිහාසය හෙවත් ලංකාවේ චිත්‍රකථා ඉතිහාසය ගැන ලියවිලා තියෙන ග්‍රන්ථයක්. අපිත් එක්ක මේ පිළිබඳව කතා බහ කරන්න එකතු වෙනවා ප්‍රවීණ ලේඛක ජයශංක කරුණාරත්න මහතා. ආදරෙන් පිළිගන්නවා. අයිබෝවා. අයිබෝවා. මේ දැන් ජයශංක කරුණාරත්න මේ අපේ මැදිරියට යන පළවෙනි වතාව නෙමෙයි ඊට පෙරත් විවිධ දවස්වල අපිත් එක්ක මුණ ගැහිලා කතා බහ කරලා තියෙනවා. මේ වෙනකොට කෘතීන් විදිහට ගත්තොත් එහෙම මේ 20 වෙනි කෘතිය රූපකථා ඉතිහාසය නොත් ලංකාවේ චිත්‍රකථා පරිණාමය කියන කාරණාව. වෙයි මීට පෙර ජයශංක අපිට මුණ ගැහෙන්නේ නවකතාත් එක්ක ඒ වගේ විෂය පරාසයන් එක්ක. මෙවර බොහොම ටිකක් දීර්ඝ පරිශ්‍රණයක් කරලා ඒකේ ප්‍රතිඵලයත් එක්ක තමයි අද දවසේ මුණ ගැහෙන්නේ. මේක අපේ අතට අද දවසේ පත් වුණාට මේක ජනගත කිරීම සිදු වෙන්නේ 2026 මාර්තු 30 වෙනිදා මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී හවස 3ට නේ. කොහොමද සූදානම් කියලා කියන්නකෝ ඒ කටයුත්තට? දැනට කටයුතු සියල්ල සූදානම් වෙලා තියෙනවා. මේ මහවැලි කේන්ද්‍රයේ හවස 3ට තමයි තියෙන්නේ. ඒකේ අපි ප්‍රවීණ චිත්‍රකථා ශිල්පී ජනක රත්නායක මහත්මයා තමයි ප්‍රධාන ආරාධන විදිහට අපිට සහභාගී වෙන්නේ. සහ ඊළඟට මේකේ විශේෂ දේශන විදිහට විමල් කැටපයාරච්චි මහත්මයා, මනෝරංජන හේරත් මහත්මයා සහ ඇන්ටන් බී පෙරේරා මහත්මයා සම්බන්ධ වෙනවා. සහ ඊළඟට මේකේ මේ අපි පොඩි වෙනසක් කරන්න හිතලා මේ මොකද ওই චිත්‍රකතාවත් එක්ක බැඳිච්ච ඒ කාලේ පොඩි ගීත සංස්කෘතියකුත් තිබිලා තියෙනවා ලංකාවේ. කැසට් කීපයක් ඇවිල්ලා තිනවා. ඉතින් ඒ ජනප්‍රිය ගීත අදටත් තියෙනවා. මේ දැන්ටත් රේඩියෝ වල ඇහෙන සින්දු තියෙනවා. ඉතින් මේ ඒ කැසට් වල ගියපු සින්දු තුනක් අපි මේ එතන කියන්න තීරණය කරා. මේ අපේ දැන් නව පරපුරේ ජනප්‍රිය ගායකයෙක් ඉන්නවා මේ නෙලුක විජේසූරිය. අර ක්ලැරන්ස් ෆිල්ම් එකේ මේ නෙලුක තමයි කියන්නේ. ඉතින් මේ ඒ සියලුම අංගත් එක්ක තමයි ඉතින් අපි ලෑස්ති කරලා තියෙන්නේ මේ මාර්තු 30 මහවැලි කේන්ද්‍රයේ හවස 3ට. එහෙනම් මේ මාර්තු 30 වෙනිදාට මහවැලිය උතුරන්න තරම්ම සෙනගක් ඉඳි. දැන් අර විවෘත ආරාධනාවක් තියෙනවද? විවෘත ආරාධනා. චිත්‍රකතාව ගැන දැනගන්න කැමති. මොකද ලංකාවේ බොහොම දශක 3කට වඩා වැඩි ඉතිහාසයක් තියෙන මේ දෙයක් නේ මේ කියන්නේ මේ ඔය චිත්‍රකතාව කියන්නේ. ඉතින් ඒකට ප්‍රිය කරන බොහෝ පාඨක පිරිසක් අදටත් ඉන්නවා. සහ ඊළඟට මේක මම හිතනවා ඇත්තටම දැන් මේ කියන්නේ පොඩ්ඩක් අර සමාජයෙන් දැන් ඈත් වෙලා තිබුණත් මේක මේ යලි කියවීමක් මේ සමාජයට අවශ්‍යයි. ඉතින් ඒක නිසා මම හිතනවා ඉතින් මේ අලුතෙන් මේක ගැන දැනගන්න කැමති පිරිසකුත් මෙතනට සම්බන්ධ වේවි සහ සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරන විවෘත ආරාධනයක් තියෙනවා. ඉතින් හොඳම අවස්ථාවක් වන්න ලැබෙන මාර්තු 30 වෙනිදා හවස 3 වෙනකොට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයට එන්න කියලා තමයි අපි ඔබටත් ආරාධනා කරන්නේ. දැන් මේ ඔබ මතක් කළා ජනක රත්නායක මහත්මයා මෙහි ප්‍රධාන ආරාධිතයෙක් විදිහට සම්බන්ධ වෙනවා කියන කාරණාව. දැන් මේ පොත පෙරලනකොටමත් පිදුම තුල ඔබ මේ පොත පුදලා තියෙන්නේ එතුමාට. දශකත්‍රයකට තරමක් වැඩි ශ්‍රී ලාංකේය චිත්‍රකතාව තුළ සිය විස්මිත පින්සලෙන් එක් යුගයක් නිර්මාණය කළ ජනක රත්නායක නම් සුවිශිෂ්ට නිර්මාණවේදියාට මේ කෘතිය භක්ති ආදරෙන් යුතුව පිළිගන්නවා. ඇයි එහෙම කළේ? ඇත්තටම මේ මමත් ඒ කියන්නේ දැන් මම චිත්‍රකතාව කියන දේ මට බද්ධ වෙන්නේ බොහොම මේ පොඩි කාලේ තමයි මේ බද්ධ වෙන්නේ. ඉතින් මම චිත්‍රකතාව කියන දේ මමත් ඒ කියන්නේ අතට අහුවෙන චිත්‍රකතාව කියවන කෙනෙක් පෙර පාසල් අවසන් කාලේ වගේ නම් කියවනවා. ඒතකොට ජනක රත්නායක කියන නම මට ඉස්සෙල්ලාම මුණ ගැහෙනවා මේ අපේ මේ ලොකු තාත්තට අයිති පුස්තකාලයක තිබුණ විදුසර මේ පත්තර වගේ. ඒ පත්තරවල තිබුණ මේ ගියා කියන්නේ මොකද අතර අහුවෙන ඕන පත්තරයක ඉස්සෙල්ලා කියවන්නේ ඔය චිත්‍රකතාව තියෙද කියලා තමයි බලන්නේ. ඉතින් ඒතකොට චිත්‍රකතාව දුන වදුල කියලා චිත්‍රකතාවක්. ඉතින් අර ඒක හරි ලස්සන චිත්‍ර තිබුණ සහ අර අමුතු අස්සනක් තිබුණ අර ජයන්න ලොකුවට තියෙන. ඉතින් මගේ නම ජයශංක. ඉතින් අර ජයන්න පේනකොට තියෙන ටක් ගාලා ලස්සන නම තියෙනවා. ඉතින් මේ ඒකෙන් තමයි ඉස්සෙල්ලාම ජනක රත්නායක කියන නම ඔළුවට වැටෙන්නේ. ඊට පස්සේ තව පහු වෙනකොට චිත්‍රකතා පත්තරවල ගියපු කතා හරහා මට ජනක රත්නායක මහත්මයා මුණ. ඊට පස්සේ ඇත්තටම එතුමාත් එක්ක මට බොහොම සමීප ඇසුරක් ගොඩනගෙන්නවා මේ 2010 වගේ කාලෙදී. එතුමා මගේ මුල් කාලීන පොත් කවර කිහිපයක් ඇන්දා. ඉතින් ඒ හරහා ඉතින් මගෙත් එක්ක හොඳ ඇසුරක් හැදෙනවා. ඉතින් මේ එතුමා ඉතින් ඇත්තටම දැන්
කියන්නේ මට මුණ ගැනට කලින් නමුත් එක යුගයක් නිර්මාණය කරා කියලා මම දැම්මෙත් ඒකයි. මොකද ජනක රත්නායක කියන්නේ ඒ කාලේ හිටපු මේ තරුණයන්ගේ සිහින කුමාරයා වගේ කෙනෙක්. ඒ කියන්නේ මේ ඔය ජනක රත්නායක කියන්නේ මොකද එතුමා නිර්මාණය කරපු සුසීමා කබලෙන් ලිපට වගේ චිත්‍ර කතා. ඒ කියන්නේ සිනමාවට නැගුණා. ඒ කියන්නේ ඒවා සහ ඒ හරහා ඔය මම දැන් ඉස්සෙල්ලාම ඩබල් පොකට් ෂර්ට් එක ගේන්නේ ජනක රත්නායක මහත්මයා. ඔය 70 දශකයේ ඔය කබලෙන් ලිපට චිත්‍ර කතාව හරහා. ඊළඟට මේ අර කන්නාඩි මෝස්තර කොණ්ඩ මෝස්තර ඔක්කොම එයා හරි ලස්සනට මේ කියන අර නාගරික අපි ගොඩක් කතා වලට මේ පාදක කරගන්නේ නාගරික චරිත තමයි. ඉතින් අර ඒ නාගරික තරුණයා සහ තරුණිය ඒ අර මූණ දෙන ජීවිත ගැටුම හරි ලස්සනට එයා ඇඳලා තිබුණේ චිත්‍ර කතාවල. ඉතින් මම ඉතින් එතුමා දැන්ට ඉන්න අපේ මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණෙක්. ඉතින් මම හිතුවා මේකේ පිදුම එතුමාට දෙන එක තමයි සුදුසුම කියලා. අරම කෙනාට පිදුම ලබා දීලා තියෙනවා නේ. අනිවාර්යයෙන්ම. දැන් මේ විශාල කෘතීන් ගණනාවක් ලියලා තියෙනවා. එතකොට නවකතා ලියලා තියෙනවා. දැන් ඒත් එක්ක මේ වගේ පරීක්ෂණත් එක්ක කෘතියක් එලි දක්වන්න හිතුණේයි. අනික මේක කොච්චර කාලයක පරීක්ෂණවල එකතුවක්ද? මම අර කියවනේ මේ චිත්‍ර කතාව කියන දෙයට මට ලොකු මම පොඩි කාලේ ඉඳලා මම ලොකු ආසාවක් දුන්නා. මමත් චිත්‍ර කතා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ කාලෙන් පාසලන කාලේ ඊට පස්සෙත් නිර්මාණය කළා තිබුණා. අර හැබැයි දැන් අර 2008 විතර මම මේ ඔය දැන් මම ලේඛනයට පිවිසනකොට ඉතින් අර චිත්‍ර කතාව කියන දේ මගෙන් චුට්ටක් මම ගන්නවා. මොකද හේතුව ඉතින් අර ඒතකොට මොකද මම අර කලින් The Nation කියලා පත්තරයකට සම්බන්ධ ලෙඩේ රිවිර මීඩියා කෝපරේෂන් එකේ ඒකේ කියපු කිඩ්ස් ටැබ්ලොයිඩ් එකකටත් මම චිත්‍ර කතාවක් කරනවා. නමුත් අර පත්තර ඒ වයින් ඈත් වෙනවා මේ පොත් ලියන්න ගත්තට පස්සේ ඊට පස්සේ මට මුණ ගැහෙනවා බොහොම සුවිශේෂී පුද්ගලෙක් මේ වසන්ත පරණ විදාන කියලා. මේ එතකොට නිමන් සහ ප්‍රකාශනාධිපති. එතුමා එතකොට ඒ වෙනකොට චිත්‍ර කතා පොත් මේ මුද්‍රණය කළා මේ විකුණනවා. ඉතින් එතකොට දැන් මමත් කොහොම චිත්‍ර කතා හොය කියන කෙනෙක් විදිහට එතුමා මට බොහොම ටක් ගාලා මගේ හොඳ මේ මිත්‍රයෙක් බවට පත් වුණා. ඉතින් එතුමායි මා ඉතින් චිත්‍ර කතා අපි දෙන්නට අර එක ගහේ වහනක කුරුල්ලෝ වගේ එතකොට එකම සබ්ජෙක්ට් එකනේ. ඉතින් ඒ නිසා ඉතින් එතුමත් එක්ක මිත්‍රත්වයක් ගොඩනගෙනවා. ඊට පස්සේ ඉතින් ඒක එහෙම ගිහිල්ලා ඉතින් මොකද ඉස්සර එතකොට දැන් මේ මිත්‍රත්වයත් එක්කම ඇත්තටම මේ කොළඹ ජාත්‍යන්තර පොදුරටේට මම ගියාම ඉස්සෙල්ලාම ගොඩ වෙන කුටිය වෙන්නේ එතුමාගේ නිමන් සහ ප්‍රකාශන කුටියට. එහෙම ඉන්න අතරේ ඉතින් මේ දවසක් මේ ඔය 2024 වගේ කාලෙක අපි ඉතින් ඔය බුක් ෆෙයාර් එකට ගියාම ඉතින් කතා බහ කර ඉන්නකොට එතුමා මට එකපාරට දවසක් කිව්වා මේ ලබන්. එතකොට 2025 වෙනකොට සිත්තර කියන ඒ ආපු චිත්‍ර කතා පත්තරේට මේ අවුරුදු 50ක් වෙනවා. 1975 තමයි කියන්නේ. එතකොට ඒ ගැන මේ කතා කරගෙන ඉඳලා මේ ඔයාට ලියන්න බැරිද පොතක් මේක ඉතිහාසය ගැන මම අනිවාර්යෙන් print කරනවා කිව්වා. හරි. ඒ කියපු කාරණාවත් එක්ක එතනින් පොඩ්ඩක් නවත්තන්නේ අපි වෙලාව බලලා ඉන්න. අයඩෙක්ස් හොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුක්කුවීම් වලටද සහනය දෙනවා. අන්න එහෙම පොරොන්දුවක් දුන්න නිසා තමයි අපිට අද දවසේ මේ ගැන කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ නේද? ඔව්. ඒ කියපු දේත් එක්ක තමයි මම ඇත්තටම මගේ ඔළුවේ තිබුණේ ඇත්තටම මම චිත්‍ර කතාවට කැමති සහ මාත් අනුභව කෙනෙක් වුණාට මට එහෙම පොතක් ඔය ඉතිහාසය ගැන පොතක් ලියන්න තරම් එහෙම අදහසක් ඇත්තටම තිබුණේ නැහැ. එතුමා තමයි ඉස්සෙල්ලාම මගේ ඔළුවට අදහස දෙන්නේ. පස්සේ ඉතින් ඒ අදහස තමයි ඔය විදියට පොතක් විදියට අන්තිමට එළියට ආවේ. දැන් මේ පොත පොඩ්ඩක් දැන් තාමත් අපි අද උදේනේ මේ පොත අපේ අතට හම්බුනේ. ඒක තමයි දක්වලා නැහැ කියලා මම මුලින්ම කිව්වනේ. දැන් මේ පොතේ චිත්‍ර කතා තියෙනවා. ඊට පස්සේ ඒ චිත්‍ර කතාවල තියෙන ඉතිහාසය සම්බන්ධයෙන් මම කාරණා ටිකක් එකතු වෙලා තියෙනවා. මේ කාරණාත් එක්ක ඡායාරූප ගොඩාක් තියෙනවා මේ පොත ඇතුලේ. ඒ අතරට මේ මුද්‍රණ කර්මාන්තයේ ආරම්භය ගැන චිත්‍ර කලාවේ ව්‍යාප්තිය ගැන ඔබ මුලින්ම කතා කරනවා පොත තුළ. එතකොට මේ ලංකාවේ සිතුවම් කලාව මහනුවර යුගයේ තියෙන චිත්‍ර සීගිරි චිත්‍රත් තියෙනවා වගේ පේනවා. ඊටත් එහා ගියපු මේ ලෝකයේ තියෙන ඉතිහාසයේ චිත්‍ර ගැනත් ඔබ යම් සඳහන් කරලා තියෙනවා. කියන්නකෝ මේවා පිළිබඳව කතා කරනකොට කොහොමද මේ පොතට අන්තර්ගත වෙලා තියෙන්නේ මේ වගේ දේවල්? ඇත්තටම දැන් මෙහෙම චිත්‍ර කතාවට එන්න කලින් ඉස්සෙල්ලා ලංකාවේ චිත්‍ර කතා කියන්නේ චිත්‍ර කලාව කියන දේ විකාශනය වෙච්ච විදිය ගැන අපි බලන්න ඕන. ඒ ගැන අපි මම කියන්නේ හැඳින්වීමක් කරලා තමයි ඇත්තටම දැන් චිත්‍ර කතාව කියන දන්ට අපිට එන්න වෙන්නේ. ඒක නිසා තමයි මම මේ කොටස ඔය පොතට දාලා තින්නේ. මොකද ඇත්තටම මේ ගුහා චිත්‍ර වලින් තමයි පටන් ගන්න ඉස්සෙල්ලා මේ චිත්‍ර කියන දේ. මොකද මිනිසුන්ට ඇත්තටම රූප භාෂාවනේ බොහොම ටක් ගාලා තේරුම් ගන්න පුළුවන්. ඉස්සෙල්ලා ප්‍රකාශනවාදී කියන්නේ අපිට ඕනම කෙනෙකුට ටක් ගාලා චිත්‍රකින් යනදොත් ඒක තේරෙනවනේ. ඉතින් ඒ රූප භාෂාවෙන් පටන් අරගෙන ඊට පස්සේ මේක ඉස්සරහට ඇවිල්ලා ඊට පස්සේ ඔය ලන්දේසියේදී තමයි ඉතින් ඕක මේ මොකද මේ ඒගොල්ලෝගේ මිෂනාරි ඒ ධර්මයේ ව්‍යාප්ත කිරීමේ අරමුණින් තමයි අත්‍තරම මම හිතන්නේ මෙහි ඔය මේ මුද්‍රණ කර්මාන්තය කියන දේ ඉස්සෙල්ලාම මෙහි පටන් අරගෙන තියෙන්නේ. නමුත් ඒක ඊට පස්සේ අපේ ඉන්න හිටපු ඒ කර්මාන්තකරුවෝ ඒක ඒ මුද්‍රණ කර්මාන්තය ඉස්සරහට ගෙනහිල්ලා ඊට පස්සේ මේක අපිට මේ ලංකාවේ කර්මාන්තයක් විදිහට මේ ස්ථාපනය වුණාට පස්සේ තමයි ඔය අපිට ඔය කියන්නේ ලංකාවේ ඉස්සෙල්ලාම එන්නේ චිත්‍ර කතා කියන දේවල් අපිට දකින්න හම්බෙන්නේ ඉස්සෙල්ලාම
ලංකාවේ පළ වෙච්ච ජාතික පුවත්පත් හරහා ඉස්සෙල්ලාම එන්නේ. ඉතින් 1951 දී තමයි ඉස්සෙල්ලාම නීලා කියන චිත්‍ර කතාව වෙන්නේ ලංකාදීප පත්තරේ ධර්මසිරි ජයකොඩි සහ ජී.එස්. ප්‍රනාන්දු කියන මහත්වරු එකතු වෙලා නිර්මාණය කරන්නේ. ඉතින් ඒතකොට ජාතික පුවත්පත් හරහා තමයි චිත්‍ර කතාවක් ඉස්සෙල්ලාම එන්නේ. ඉතින් ඒතකොට ඒ හරහා තමයි ඊට පස්සේ මේක ව්‍යාප්ත වෙලා යන්නේ. ඒක තමයි චිත්‍ර කතාව වෙනුවෙන්ම වෙන් වෙච්ච මේ කියන්නේ පත්තරේන පටන් ගන්න. ඊට කලින් පොත් එනවා. ඉතින් එහෙම මේ චිත්‍ර කතාවට ලොකු ඉතිහාසයක් ගොඩනගෙනවා. ඒක ජාත්‍යන්තරයේ තත්ත්වය කොහොමද චිත්‍ර කතාවට කියලා? චිත්‍ර කතාව ඇත්තටම දැන් චිත්‍ර කතාවේ කියන්නේ අපේ දැන් අර ප්‍රබන්ධය වගේම තමයි චිත්‍ර කතාවෙත් අපේ මුල තියෙන්නේ එහෙ තමයි. බටහිර තමයි තියෙන්නේ. බටහිර තමයි ඉස්සෙල්ලාම 1840 ගණන් වල වගේ ඒ නිව්යෝක් ටයිම්ස් එකට අඳපු අර යෙලෝ කිඩ් කියන ඒ චිත්‍ර කතාව තමයි චිත්‍ර කියන්නේ චිත්‍ර කතාවක තියෙන ප්‍රාරබ්ධ ලක්ෂණ තියෙන මුලින්ම තියෙන්නේ යෙලෝ කිඩ් කියන එකේ. ඒ යෙලෝ කිඩ් කියන ඒකෙන් පස්සේ ඒක තමයි ඒගොල්ලෝ ඊට පස්සේ අපිට එන්නේ ඒකට මේ අත්‍තරම අපේ ලංකාවට අපේ දේශීය චිත්‍ර කතාව ගොඩනගෙන කලින් අත්‍තරම චිත්‍ර කතා පොත් වෙනවා. ඔය ටාසන්, කෝනන් ඒ වගේ වීර කතා ගොඩක් එනවා. හැබැයි ඉතින් ඒවර ව්‍යාප්ත වෙන්නේ ඒ කාලේ හැටියට අර ඉංග්‍රීසි දන්න සමාජය අතර විතරයි ඒක මේ වෙන්නේ. නමුත් අර ගමට එන ප්‍රමාණය අඩු වෙනවා. පස්සේ ඔය ශ්‍රී ලාංකේය චිත්‍ර කතාව හැබැයි අරකම නෙමෙයි වෙන්නේ. ඊට වඩා ටිකක් වෙනස් විදිහකට එන්නේ. මොකද අරවා චිත්‍ර කතා පොත් විදිහට ආවට මේක අපිට ජාතික පුවත්පත කරහානේ අපිට ඉස්සෙල්ලාම එන්නේ. එතකොට අපේ දේශීයකරණය වෙච්ච චිත්‍ර කතා ටිකක් අපිට මේ එනවා. ඉතින් ඒ හරහා තමයි මේක අපේ මේ ව්‍යාප්ත වෙන්න පටන් ගන්න. දැන් ওই දේවලුත් එක්ක මේ ලංකාවේ ඉතිහාසය ගතට පස්සේ මේ චිත්‍ර කතා කාලා මේකේ වැදගත් ටර්නින් පොයින්ට් එකක් කියලා වාට හිතෙන්නේ කොතනද? ටර්නින් පොයින්ට් කියලා කියන්නේ මෙහෙම ඉස්සෙල්ලාම දැන් අත්‍තරම ඕක මම මේ පොතට මම අරගෙන තියෙනවා මේ ලංකාවේ දැන් ওই ඉතිහාසය ගලාගෙන ආවට පස්සේ දැන් ඉස්සෙල්ලාම දැන් ඔය මම කිව්වේ අර ජාතික පුවත්පත් හරහා ඉස්සෙල්ලාම එන්නේ. ඊට පස්සේ මේ ජාතික පුවත්පත් වල ගියපු චිත්‍ර කතා පොත් වලට අවිලා තියෙනවා. ඒතර ඉස්සෙල්ලාම 1960 සුසිල් ප්‍රේමරත්න මහත්මයාගේ රන්දූපත චිත්‍ර කතාව තමයි ඉස්සෙල්ලාම එන්නේ චිත්‍ර කතා පොතක් විදියට. ඊට පස්සේ චිත්‍ර කතා පොත් කියන දේවල් ලංකාවේ මුද්‍රණය කියන මොන්දෙන පටන් ගන්නවා. එතකොට මේ හැබැයි ඒවට ගන්නේ ගොඩක් වෙලාවට අර පත්තරවල ගියපු කතාවම තමයි මේ චිත්‍ර කතා පොත් විදියට එන්නේ. හැබැයි ඊට පස්සේ තමයි 1972 දී ඉස්සෙල්ලාම අගෝස්තු 29 එනවා සතුට පත්තරේ. ලේක් හවුස් ආයතනයෙන් එනවා. ඒක තමයි ඉස්සෙල්ලාම ලංකාවේ චිත්‍ර කතා පත්තරයක් විදියට අපිට කියවන්න ලැබෙන්නේ. ඒක ලංකාවේ ඇත්තටම ටර්නින් පොයින්ට් එකක් වෙනවා. ඊට පස්සේ මේ චිත්‍ර කතා කලාව කියන දේ උඩු යටිකුරු කරන්නේ 1975 ඔක්තෝබර් 20 එන මේ සිත්තර පත්තරේ. ඒක ඇත්තටම ඒ කියන්නේ බොහොම මේ කියන්නේ මේ චින්තන ජයසේන කියන මහත්මයා තමයි කතරු වෙන්නේ. ඉතින් ඒකේ මේ සයිස් එකේ ඉඳලම වෙනස්. ඒකේ මොකද අර ඉස්සෙල්ලාම එන ඒක ඇවිල්ලා මේ ටිකක් ලොකු පත්තරයක් කියන්නේ මේ එන්නේ. නමුත් මේක බොහොම අර පොඩි පත්තරයක් විදියට එන්නේ මේක. ඒ වගේම ඕෆ්සෙට් විදියට එන පත්තරේ ඉස්සෙල්ලාම ඔය මේ සිත්තර. ඒතර ඒකත් එක්ක මේ මේක දැන් මොකද ඔෆ්සෙට් එක කියන්නේ ඒකට මේකයි මේ සහ මේ සයිස් එක මේ හැම දෙයක්ත් එක්කම මේ පත්තර කලාව උඩු යටිකුරු වෙලා යනවා. සත්තර සිත්තර ඔය වගේ පත්තර ගණනාවක් මේ සිත්තර සත්සිරි මధుර දසුන වගේ පත්තර ගණනාවක් එනවා. ඒ කියන්නේ ලංකාවේ චිත්‍ර ආందోලනයක් වුණානේ ඒ කාලේ. ඔය කියන්නේ සෑහෙන්නේ. ඒ කියන්නේ අන්තිමට ඕක මේ ඒ කියන්නේ සිත්තර අච්චු ගැසීම සමානයි සල්ලි අච්චු ගැසීම කියන දෙයක් මේ ලංකාවේ වෙලා තියෙනවා. ඒ කියන්නේ එච්චරට ඒ කියන්නේ මේ කියන්නේ මම හිතන්නේ ලොකුම මේ කියන්නේ පුදුම මේ වෙළඳ පොලක් ඒ කාලේ ආක්‍රමණය කළ දුන්න සහ මොකද මිනිසුන්ගේ දෘශ්‍ය කලා මාධ්‍යයක් විදිහට ඇත්තට මේ කාලේ දැන් අද රූපවාහිනිය අපිට තියෙනවා බලන්න සිනමාව නෙමෙයි. නමුත් ඒ කාලේ මිනිස්සු සිනමාව තිබුණා. නමුත් අර ආලින්දයට ගේන දෙයක් රූපවාහිනියට එන්න කලින් මිනිස්සුන්ට ඔය ටෙලිඩ්‍රාමා චිත්‍රපට පෙන්වුවේ ඔය ඒ කියන්නේ නිහඬ රූප හරහා වෙනම මේ පත්තර මේ චිත්‍ර කතා පත්තර තමයි මිනිස්සුන්ට ඒක ඒ රසය දුන්නේ. ඒක නිසා මිනිස්සු ගොඩක් ආසක්ත වුණා ඒ කාලේ. ඒ ඔය ආසක්ත වීමත් එක්ක ජයසංක මේ සංස්කෘතික සමාජීය බලපෑමක් කොහොමද කරේ චිත්‍ර කලාව තුළින්? ඒක මේ අඳුමෙන් ආයත්තමෙන් පවා ඒව වෙනස් වුණානේ. පැහැදිලිව මේ කාලේ ඉතින් ඔය දැන් ඔය චිත්‍ර කතාව ගැන අධ්‍යයනය කරනකොට ඇත්තටම අපිට ගොඩක් දකින්න හම් වෙන ඒවා තමයි. ඒ කියන්නේ ඔය ඉතින් ඊට පස්සේ සරත් මధు මහත්මයාගේ ඔය දේදුණු කැලුම් කියන්නේ ඒ කාලේ බොහොම මේ කියන්නේ මිනිස්සුන්ට අර නිකන් තමන්ගේ කියන්නේ අර තිබිච්ච කියන්නේ තමන්ගේ තිබිච්ච මේ ලව් ස්ටෝරි වගේම දැනෙන කතාවක් වගේ තමයි මේ දේදුණු කැලුම්ගේ කතාව. එතකොට ඒ කාලේ අර තිබිච්ච කොණ්ඩ මොස්තර ඒ අර මේ රැලි කොණ්ඩ අර මේ යන්නේ ඒ වගේ කොණ්ඩ හදපු පිරිසක් හිටියා. ඉතින් අර අක්ෂර එහෙම කොපි කරලා ලියපු ඒ අය හිටියා. ඉතින් ඒ වගේ චිත්‍ර අඳින්න උත්සාහ කරපු අය හිටියා. ඒ ඇඳුම් මොස්තර හිටියා. දැන් අර මම කලින් කිව්වා වගේ ජනක රත්නායක මහත්මයා චිත්‍ර හරහා තවත් ඒ වගේම පිරිසක් බිහි වුණා. සහ ඊළඟට චිත්‍ර කතා හරහා තවත් විවිධාකාර සමාජ පැතිකඩ ඒ කාලේ නිරූපණය කරපුවත් ඔය චිත්‍ර කතා අධ්‍යයනයේදී දැන් තේරෙනවා සාමාන්‍යයෙන් ඔය මේ
දැන් 70 දශකයේ ඔය 71 වගේ වෙනකොට දැන් අපේ රටේ දැන් ඔය තරුණ කැරැල්ලක් ඇති වෙනවනේ. එතකොට ඒ කැරැල්ල හරහා එතකොට ඉච්ඡාබංගයට පත් වෙච්ච තරුණයෝ ටිකක් ඉතුරු වෙනෝනේ ලංකාවේ. එතකොට ඒ හරහා එතකොට සමහරට අර රැකියා විරහිත උපාධිධාරියුන්ගේ ඒ කාලේ තිබුණා දෙයක්. එතකොට ඒක සහ ඊළඟට ඒ කාලේ තව ඔය ඒ කාලෙම එනවා මේ බෲස් ලී. සටන් නළුවෙක් විදියට ජනප්‍රිය වෙනවා. බට ඒතකොට ඒ හරහා ලංකාවේ කරාටේ ක්ලාස් කියන දේවල් ඒ කාලේ මේ වෙනවා. ඔව්. එතකොට සමහර තරුණයා තමන්ගේ මේක හොයාගන්න යනවා එක්ක කරාටේ පැත්තෙන් බලනවා එහෙම නැත්නම් දැන් උපාධිධාරය බලනවා මේ වෙන පැත්තකින් ගිහලා Tamanට වෙන්න පුළුවන්ද කියලා. ඒ වගේ කතා එක එකතු කරලා හදපු දැන් ওই පියලුදේ සමරවීර මහත්මයාගේ කරාටේ සහ අහුලන් කියලා චිත්‍ර කතාවක් ඒ කාලේ ඔය සතුට පත්තරේ ගිහලා තිබුණා. ඒ වගේ අර ඒ කියන්නේ සමාජීය තත්ත්වයන් පවා ඒ කාලේ මේ ওই චිත්‍ර කතාව හරහා මේ නිරූපණය වෙච්ච දැන් ගොඩක් තියෙනවා. ඉතින් අර ඒකයි මම කිව්වා මේක දැන් අර මම හිතාමතාම මතක් කරලා දැම්මද කියලා හිතනවා මේ අපූර්ව කලාව. මොකද මේ කලාව හරහා ඇත්තටම මේ කාලේ මිනිස්සුන්ට දීපු දේවල් බොහොමයක් තිබුණා. දැන් කැසට් පටයට ගීතයට පවා චිත්‍ර කලාව බලපෑමක් තියෙනව නේද? ඔව් ඒ කියන්නේ ඒකත් මම ඔය පොතේ සඳහන් කරලා තියෙනවා. මේ කියන්නේ ඒක මේ දැන් අපිට ඔය තැටි යුගය අවසන් කරලා එතකොට 79 80 වගේ වෙනකොට අපිට එනවා මේ කැසට් කියන එක. කැසට් යන්ත්‍රය කියන එක. ඒතර කැසට් එකක් විදියට ඉස්සෙල්ලාම ලංකාවේ එන්නේ මේ මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ Any Time Anywhere කියන කැසට් එක තමයි තරංග ලේබල් එකෙන්. එතකොට ඒකෙන් පස්සේ මේ ලංකාවේ කැසට් කියන දේ මේ ගෙවල් වල තියෙන අර නිකන් අර කොහොම අර සුකෝභෝගී භාණ්ඩයක් විදිහට අර ලස්සන්ට එන පරිභෝජන භාණ්ඩයක් විදිහට කියන හැම ගෙදරකම වගේ දිනවා. මම හිතන්නේ ඔබතුමාලට මතක ඇති ඔය අර ඉස්සර ගියේ පලිඟු මණිකේ ටෙලිග්‍රාම් එකේ අර සූරසේන එන්නේ අර කැසට් එක අරගෙනනේ එන්නේ. කියන්නේ අර ඒක ඇවිල්ලා අර නිකන් අර නාගරික තරුණයාගේ පොඩි විලාසිතාවක් කියන එක මේ කරලා දුන්නා. ඉතින් අර ඒ හරහා ඇත්තරම ඒ කියන්නේ කැසට් කියන දේ ඒතර ඒ කාලේ උතර ජනප්‍රිය වෙනවා ලංකාවේ. ඒතකොට ඔය මේ චමින්ද පෙරේර කියලා මහත්මයෙක්. ඒ කියන්නේ ඔය ස්පෙක්ට්‍රා කියලා එතුමාගේ ආයතනය. එතුමා තමයි ඔය සිටු කුමරියෝ කියන චිත්‍රපටයේම නිෂ්පාදකවරයා. එතුමා නිෂ්පාදනය කරනවා මේ චිත්‍ර කතා. ඒ කාලේ ජනප්‍රිය වෙච්ච සිත්තර දසුන ඒ වගේ මල්ටිපැක්ස් එකෙන් කරපු චිත්‍ර කතා මේ අනුසාරයෙන් ඒවට මේ අදාළව මේ කැසට් පටයක්. ශ්‍රවණ විනෝදිනී තමයි නම. ඒතකොට එතුමා මේ වගේ කැසට් පට දෙකක් නිර්මාණය කරලා තියෙනවා. ශ්‍රවණ විනෝදිනී සහ ඔටුන් හිමි කුමාරයා කියලා. ඊට පස්සේ තව එකක් ඇවිල්ලා තිනවා සිත්තර එක්සෝටික් සොන්ග්ස් කියලා. ඒක වෙනම තවත් කැසට් එකක්. ඉතින් ඔය කැසට් තුනම තනිකර චිත්‍ර කතා වලින්ම තමයි. ඒ කියන්නේ ඒ වලට අදාළ ඒ කියන්නේ මේ කතා තේමාවල් අරගෙන තමයි සින්දු මේක තියෙන්නේ. ඒ කියන්නේ අදටත් ජනප්‍රිය සින්දු. ඉතින් ඊට පස්සේ තටු සින්දු නාකිරිලියේ ඒ ඔක්කොම චිත්‍ර කතා වලට පාදක වෙච්ච සින්දු. හොඳයි අපිට දින කාලය අවසන් කියලා අපිට නිෂ්පාදක කරනවා කියනවා නේද තස්සන්නේ? ඒක නිසා මේ කතා කරන හුඟක් දේවල් තියෙනවා. මේවා කොහොමද චිත්‍ර කලාව බිඳ වැටෙන්නේ? ඊට පස්සේ දැන් වර්තමාන තත්ත්වය මොකක්ද? අනාගතයට මොනවද කරන්න පුළුවන්? මේ දේවල් කතා කරයි නේද 30 වෙනිදාට? ඔව්. 30 වෙනිදාට ඔය සීළු දේවල් ගැන පොත අරන් කියවුවොත්. ඔව්. සහ මේ පොත අරගෙන කියවුවොත් තව විස්තර දැනගන්න පුළුවන්. සහ මේ 30 වෙනිදාට මහාවලි කේන්ද්‍රයට ආවොත් ඇත්තටම අපේ ඉන්න දේශක මහත්තුරුන්ගෙන් ඇත්තටම චිත්‍ර කතා කලාවේ ඉතිහාසය සහ වර්තමානයේ ගැන සහ මේක තව ගොඩක් දේවල් ගැන දැනගන්න පුළුවන්. ඉතින් හොඳ හැන්දාවක් ගත කරන්න බලාගෙන එන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. අපේත් මිත්‍රෙක් වෙන විමල් කැටපෑරච්චිත් දාට මෙහිදී හොඳ දේශනයක් එම කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒක නිසා මේ හැම දෙයක්ම විඳින්න එන්න කියලා අපි ආරාධනා කරනවා. මාර්තු 30 මහවැලි කේන්ද්‍රයේ ශ්‍රෝණාගාරයට හවස 3ට. ස්තුතියි ජයසංක කරුණාරත්න අපිත් එක්ක මේ විදියට සහභාගී වුණා. බොහොම ස්තුතියි අත්‍තරම මේ අවස්ථාව ලබා දුන්නට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.